සුබ දවසක් ඔයාලා හැම දිනාට. අද අපි පුංචි පැටව ගොඩක් ආස මාස්මිලෝස් හදන්නේ කොහොමද බලමුද? ඔයාලා තවමත් අපිව subscribe කරලා නැත්නම් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා අපිව subscribe කරලා ඊළඟින් තියෙන bell icon එක click කරලා අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න කියලා. මාස්මිලෝස් දාගන්න වාජනේ හදාගන්න. වාජනේ තිල්ලා ආලේප කරගන්න. තිල්ලා ආලේප කරගත්ත ට්‍රේ එක පුරා කෝන් පිටි තවරා ගන්න. ජෙලටින් ටිකට උණු වතුර මිලිලීටර් 125ක් එකතු කරලා හොඳින් දිය කරගන්න. වාජනයක් ලිපේ තියලා ඒකට තවත් වතුර මිලිලීටර් 125ක් එකතු කරලා සීනි ග්‍රෑම් 250ක් එකතු කරගන්න. සීනි ටික කලවම් කරමින් පැණි එක මද ගින්නේ උණු කරගන්න. පැණි එක නූන පදම හොයාගන්නේ කොහොමද කියලා බලමුද? වතුර භාජනයකට පැණි ටිකක් දාන්න. මේ පේන ආකාරයට පැණි ටික ඇඟිල්ලෙන් එකතු කරලා ගන්න පුළුවන් පදමට පැණි එක උණු කරගන්න ඕනේ. මේ ගානට පැණි පදම ආවට පස්සේ අපි කලින් දිය කරගත්ත ජෙලටින් ටික එකතු කරලා කලවම් කරගන්න. මගේ වීඩියෝස් හොඳයි නම් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එකත් subscribe කරන්න කියලා. ජෙලටින් එකතු කරලා විනාඩි 2ක පමණ කාලයක් කලවම් කරනකොට වෙන දාගෙන උතුරනවා. මේ විදිහට එනකොට පදම් හොයාගන්න මේ වගේ හැන්දෙන් වත් කරනකොට මේ විදිහට කෑලි කෑලි කැඩි කැඩි පැණි වැක්කෙනවා නම් අපේ පදම හරි.
මෙහෙම කැඩි කැඩි ඝන වෙලා වැක්කිරනකොට ලිප ඕෆ් කරගන්න. මිශ්‍රණය බෝල් එකකට දාගන්න. ප්ලාස්ටික් එකකට දානවා නම් රස්නයට ඔරොත්තු දෙන බෝල් එකකට දාගන්න. ප්ලාස්ටික් එකට නොදා ගන්නවා නම් වඩා හොඳයි. දැන් මේක රස්නේ පිටින්ම බීට් කරගන්න. මේක බීට් කරනකොට ස්පීඩ් එක වැඩිම ස්පීඩ් එකෙන් බීට් කරන්න. විනාඩියක් පමණ කාලයක් බීට් කරනකොට මේක මේ වගේ සුදු පාටට ක්‍රීම් එකකට එනවා. එතකොට වැනිලා ටිකක් එකතු කරගන්න. නැවත බීට් කරගෙන යන්න. වැනිලා දාලා විනාඩි භාගයක් විතර බීට් කරගෙන යනකොට බීට් එක නවත්තලා බලන්න මේ වගේ රිබන් එකක් වගේ මිශ්‍රණය වැටෙනවා නම් පාට දෙකකින් දානවා නම් මිශ්‍රණය දෙකට වෙන් කරලා හෝ ට්‍රේ එක මත තට්ටුවක් විදිහට කොටසක් දාගෙන ඉතුරු ටිකට පාට එකතු කරලා තත්පර 10ක් පමණ බීට් කරලා කලින් තට්ටුව මතට දමා ගන්න. එහෙම නැත්නම් සියල්ලම ට්‍රේ එකට දාලා නැවත මාස්මිලෝස් මිශ්‍රණය කලින් ආකාරයටම හදලා වර්ණ ගන්නවලා මේ තට්ටුව මතට වර්ණ ගැන්වූ තට්ටුව දාගන්න. මාස්මිලෝස් තට්ටුව දැම්මට පස්සේ උඩ වායු බුබුලු තියෙනවා නම් ටූත්පික් එකකින් ඒ වායු බුබුලු කඩලා ඉවත් කරගන්න. විනාඩි 40ක පමණ කාලයක් සෙට් වෙන්න තියලා තියන්න. විනාඩි 40කට පමණ පස්සේ මාස්මෙලෝස් එක මතට කෝන්ෆ්ලා ඉහගන්න. හොඳට පිටි උඩට දාගන්න. ට්‍රේ එක වටින් අතින් ගලව ගන්න. ගලව ගන්න මාස්මිලෝස් එක ලෑල්ල මතට දාගන්න. ඒ වගේම මාස්මිලෝස් කපන ලෑල්ල මතටත් හොඳට කෝන් පිටි දාගන්න. කපා ගන්න පිහියෙත් හොඳට කෝන්ෆ්ලා ගා ගන්න. මේ වගේ පිහියෙන් ඇදලා කපා ගන්න බෑ මාස්මිලෝස්. ඔයාලට පේනව නේද? මේක රබර් එකක් වගේ හින්දා ඇදලා කපන්න අමාරුයි. ඒ හින්දා මේ වගේ පිහිය තද කරලා කපා ගන්න. කපාගත්ත තීරුවල කෝන් පිටි හොඳට ගා ගන්න.
කපන කෑලි වලත් හොඳට පිටි ගා ගන්න. වැඩි පිටි පිහලා ඉවත් කරලා පිළි ගන්නවා. ලස්සනට වගේම හරිම රසට සොෆ්ට් එකට ඔයාලත් මාස්මෙලෝස් හදලා රස බලන්න. රස කොහොමද කියලා අපටත් කියන්න අමතක කරන්න එපා. ඔයාලා තවම අපිව subscribe කරේ නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා අපේ Facebook පිටුවටත් එකතු වෙන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. නැවතත් රසවත් කෑමකින් හමු වන තුරු ඔයාලා හැම දිනාටම රසබර සතියක්.